ඔන්න අනේ අද නම් සුපිරි වෙදර් එකක් තියෙන්නේ. අම්මා කුණුවෙක් ගන්නව. යහන් ගන්න ගනින් උඹ. අනේ මගේ රත්තරන් මේ කුණේ කරන් එන්නම් මෙහෙන. මේ ඕඩර් එක දැම්මා පීස් එකක් කන්න හිතුණා. අපි යන් එන ඩ්‍රයිවර් මහත්තයා ඉස්සරහට දාලා ඕන් ජනේල් හතරම ඇරිය කාලෙකට පස්සේ. හැබැයි සෑහෙන කාලෙන් ජනේල් හතර ඇරියනේ. ප්‍රධාන නීතියට දොර අරින්නත් එපා. ඉතින් නැත්තම් බහින්නෑ කාර් එකේ. එහෙම තමයි ඉන්න ඕන. අපේ කාර් එකේ ඉතින් බං කාර් එකේ ආවෙල ඇදලා හිරු. බලමු අපේ ඕඩර් එක රෙද්ද කියලා. බඩේ බණු බොස් එක ගහනවා. පප්පා ජොන් එකෙන් තමයි පීස් එක දැම්මේ. මේ මම නම් ඒකෙන් කාලම නැති තරම් අපේ කෙනා කිව්වා ඒකේ පීස් තරහයි කියලා අනිත් එකට වඩා. ඒ කියන්නේ එයා ඔයාට හොරෙන් කායක හරි ඇවිල්ලා කාලා. කඩේ ගාදි කය ගාපු කෙල්ලත් එක්කද කවුද දන්නේ? වංග මචා. අර රතුවලාග ටික ඔක්කොම ගිහලා. ඕක මටවත් මදි. මගේ මූණත් එක්ක නාලු වෙලා ගියා. මොකද පීස් එක දැක්කහම. බය වෙන්න එපා අම්මට ඔක්කොම කන්න දෙන්න. පීස් ඩෙලිවරි මෑන්. ටිප් එක. දැන් තම දොර අරින්න ගන් ඉන්නේ. ඕන්න දෙන්න. මගේ එන්න මූණ නැද්ද? අදට මට ඇවිතලා. බඩගින ලෙෆ්ට්. ජී අමරතුංගා. සැලඩ් එකක් දැම්මා. ටිප් එක. ඒ දිලිය යෝන දැන් යනකොට කළුවරයි. අනේ කියපන්කෝ මන් තේරෙන්නේ. කාර් එකේ හැටි අම්මේ. ඒ කාර් එකේ ඉස්සෙන එක. පස්සේ ඉස්සෙනවලු. කියන ලබ්බක් දන්නේ නැති ඒකට කියලා දීපන් පැහැදිලිව. මට නේද කතා කරන් පස්සේ ඇහුන්න ඇහිලා සද්ද නැතුව ඉන්නකොට පලන්නේ කිය අම්මපා ගිහිල්ලා ඔළුවේ වෙලාවට. තොපි දෙන්නටම එකෙකුට නෙවෙයි දෙන්නම එහෙම කොච්චරවත් කරන මාත්‍යෙන් හිතා ගන්න ඉඳපන් මගේ තොපි ආපම් මොකක් හරි කියලා මං හිතාගෙන ඉන්නෝ ඒරට මට මොකක් ඇහුවා මට උත්තර නොදී ඉන්න බෑ. ඒකෙත් කරුණු. කරුමේ නෙවෙයි උරුමේ. කරුමේ අම්මා හරි තරහින්ද මොන හරි ඇහුවම බය ඉන්න ඌරු වගේ තද්ද නැතුව. අද ඉතින් අපිට උත්තර දෙන්න අවශ්‍ය නැති නිසා සද්ද නැති. තොට අවශ්‍ය තුරු මට අවශ්‍ය නිසා මං අහන්නේ. බඩගිනි ඉන්න බෑ. හා හා මේක මයි අම්මට මෙච්චර ආය යන්නත් බෑ. අම්මේ පොඩිම කැලේ දුලා හිට. अब मेरे कल का ड्यूटी එහෙනම් කන්න ඕනේ මේ කියන්න.